ඉතින් ඔය විදියට මගේ වැඩ ටික ඉවර කරලා මම මෝර්නින් කෝෆි එකත් අරගෙන බැල්කනියට ආවා මෙතන view එක enjoy කරන්න. මොකද මෙතනට කේල් සිටි එක මාරම ලස්සනට පේනවා. ඉතින් දැන් යමු මාත් එක්ක ජිම් එකට. මගේ වර්කවුට් ටිකත් ඉවර කරලා මම එනවා පූල් එක පැත්තට විටමින් D ගන්න කියලා හිතාගෙන හොඳට අවුවට වෙලා ඉඳගෙන ඉන්නවා. ඔන්න ඉතින් අපේ අම්මි කෙල්ලත් උදේම නැගිටලා උයනවා. අපි දෙන්නා දිගම දිග chat එකක් දැම්මා. මොකද ඊයේ රෑ අපි දෙන්නට chat එක දාන්න ටිකක් බැරි වුණා. ඊට පස්සේ පොඩි 30කට soft drink එකකුත් බීලා මම ගෙදර යන්න තමයි මේ හදන්නේ. ගෙදර ආපු ගමම්ම මම කළේ උයලා කාලා වොෂ් එකක් දාලා පොඩි ගමනක් යන්න තමයි මේ රෙඩි වෙන්නේ. පොඩි ගමනක් යනවා කිව්වට මම තාම දන්නේ නැහැ කොහෙද යන්නේ කියලා. මොකද දනාලා උදේ තමා කෝල් කරලා කිව්වේ ඔයා දන්න යන්න ආසයිතන සුපිරි ප්ලේස් එකක් කියලා. ඉතින් මම හරිම කුතුහලෙන් තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි බලමු මෙයාලා මේ කොහෙද මාවත් එක්කගෙන යන්න හදන්නේ කියලා. ටඩා! ඔන්න මම ලෑස්ති. ඉතින් එන්න මාත් එක්ක කොහෙද මේ අපි යන්න හදන්නේ කියලා. මම grab එකකුත් දාගෙනම යන්නේ. මොකද මම දැනටමත් ගොඩක් පරක්කුයි විනාඩි 20කටත් වැඩිය මං හිතන්නේ දැන් පරක්කුයි. මම දැන් ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි බලමු. ඉතින් මේ තියෙන්නේ මැලේසියාවල තියෙන ටීටි වංශ පාර්ක් එක. අපි අනිත් channel එකේ අපි කිව්වා මේකේ වීඩියෝ එකක් අනිවාර්යෙන්ම ගේනවා කියලා. ඔන්න ඉතින් ඔයාලට මේකේ full වීඩියෝ එක ඒ channel එකෙන් බලා ගන්න පුළුවන්. අංගන්න පනිත් අයියා දතා බයික් එක නෙවෙයි මොනවද මේකට කියන්නේ? පාපෙතිය CBR එක. BMW එකක් ගත්ත තගොර පෙන්නන්න අපේ වන්දිය දැනගෙන බෙන්ස් එක. නිකි 25. සරෙන් බෙන්ස් එක. ඉසන් ස්පෙන්ස්. 25. මාමස්. බැලන්ස් නැද්ද ප්‍රණීත් අයියා? නිතයිට බැලන්ස් එක. වව්. අලියෙක් දාන් යන හා සමානයි මෙයාව දාන් යනවා කියන්නේ කකුල් දෙක උඩ නගනවා පා ගන්නවා. මම පාගනවා. මේකයි පා ගන්නයි. අමතක මට වීඩියෝ එක කරද්දි පොඩ්ඩක් අමතක නම් මම මේ බයිසිකලයක් පදින්න කියලා මෙයා ඉතින් පදිනවනේ මං යනවා. නිදහසයි. දැන්ගටේ වගේ මං යන්නේ. මෙතනින් යන්නේ. කන්දක් නගින්න යන්නේ. ගායිස් අපි කන්ද නගින්න යන්නේ. මෙයා පා ගන්නෑ. මම තමයි පා ගන්නේ. හරිම අමාරුයි. අකුලත් රැදෙනවා. නගි පා ගන්නෑ. අයියා එතන ඔය උතන කනුවත් තියෙන අද්දේ කුස්ස ගන්නෑ. අතේ පා ගන්න. ඩොං වව් ලස්සනයි. ඇත්තටම මාර ලස්සනයි. සුපිරි. කියන්න වචන නැහැ. මාරම සුන්දර. මේක ලොකු පාක්කයක් නේ. මේ පොකුණු දැක්කහම මේ මොනවද හිතන්නේ? හිතට හරිම නිදහස්. හිත නිවෙනවද? හිත නිවෙනවා. තියෙන ප්‍රශ්න ඔක්කොම ටික ඔසින්දලා යනවා වගේ එතන සින්නත්. බලන් හිටියනම් ඇත්තටම ඇති හරිම එතන බලන්න ඕනේ නැහැ මෙතනට ආවනම්. මෙහෙම වැඩේ තියෙන අපිට ටයිම් එක මදි. බලන් ඉන්න කියන්නේ අපි දැන් මේ ක්ලෝසින් ටයිම් එක තමයි පොඩ්ඩක් අපි ආවේ. මොකද මේ පැයක් කමාරකට කලින් තමයි අපි ආවේ. මට පැය භාගයක් නෙවෙයි පැයක් ගියා ලෑස්ති. මෙයාට කොහොමත් පැයක් විතර යනවා ලෑස්ති වෙන්න. මෙයා
දන්නවනේ ඒත් මට කෙල්ලොන්ගේ ලෑස්ති හැටි දන්නවනේ මේගොල්ලෝ ලෑස්ති වෙන විදිහ දැක්කම ඉතින් හිතා ගන්න පුළුවන් කොහොමද කියලා. හරිම මහන්සිනේ. බෑ මම මෙයා පැද්දුවානේ නැත්තම් මම රස්සන්න මම අරගන්න. අපේ ටයිම් එකත් ඉතින් අපි බයික් පාර දීලා ටිකක් මහන්සින්දා ඩ්‍රින්ක් එකක් අරගෙන එතනටලා ටිකක් ඉඳලා අපි යන්න පිටත් වුණා. ඇත්තට මේ පාක් එක මාරම ලස්සනයි. අපි ගොඩක් එන්ජොයි කරා. ඔයාලා මේකේ ෆුල් වීඩියෝ එක නම් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඉතින් මම ඊළඟට අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම බයි බයි. I be so sick of you niggas, y'all contradict me. I be so bored myself when you come and fuck me. I feel so ordinary, except when you around me. Treat me like water while you marry out. Arguments,